දෙදහස් විසිපහේ පෙබරවාරි මාසේ 27 වෙනිදා සිට 2025 ජූනි 7 දක්වා පවතින්නේ ඒ තරම් යහපත් කාලයක් නම් නෙවෙයි. ඒකට හේතුව තමයි සෞරග්‍රහ මණ්ඩලයේ සිටින බොහෝ ග්‍රහයන් ඊටම දුර්වල අඩියකට වැටීම. මේ දුර්වල අඩියට වැඩිම පටන් ගන්නේ 2025 පෙබරවාරි මාසේ 27 වෙනිදා. මේක තමයි ආරම්භක දවස. ඒ කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ බුද්ධියට දැනුමට අධිපති ග්‍රහයා බුධ මීන රාශියට ඇවිල්ලා නීච වීම පටන් ගන්නේ පෙබරවාරි 27. ඉතින් ඒ පෙබරවාරි 27 බුධ නීච වීම 2025 මැයි මාසේ 10 වෙනකම් පවතිනවා. ඒ වගේම රවි මීන රාශිගත වෙනවා 2025 මාර්තු මාසේ 15 වෙනිදා. රවි නම් සාමාන්‍යයෙන් මාසයයි ඉන්නේ 2025 අප්‍රේල් මාසේ 14 න් පස්සේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම තුළ එම දුර්වලතාවයේ තරමක්ම ගැහැරෙනවා. ඊට පස්සේ 2025 මාර්තු මාසේ 29 වෙනිදා සෙනසුරු මීන රාශිගත වෙනවා. මේක මේ ලේසි පහසුවට ගන්න බෑ. මොකද හේතුව සෙනසුරු මීන රාශියේ අවුරුදු 3කට ආසන්න කාලයක් ඉන්නවා. ඊට පස්සේ රාහු වර්තමානයේ මීන රාශියේ ඉන්නවා. රාහු කියන ග්‍රහයා මීන රාශියෙන් ඉවත් වෙලා යන්නේ 2025 මැයි මාසේ 18 වෙනිදා. ඉතින් ඊට අමතරව ගත්තොත් එහෙම කුජ කියන ග්‍රහයා ඉදිරි කාලයේ කටක රාශියට ඇවිල්ලා නීච වීමක් තියෙනවා. කුජ කටක රාශියෙන් ඉවත් වෙලා සිංහ රාශියට යන්නේ 2025 ජූනි මාසේ 7 වෙනිදා. ඉතින් සමාස්යක් විදිහට ගත්තාම 2025 මැයි මාසේ 25 වෙනිදා සිට 2025 ජූනි මාසේ 7 වෙනිදා දක්වා පවතින ග්‍රහචාරය සම්බන්ධයෙන් තමයි මම මේ ඔබට මේ දැනුවත් කිරීම කරන්නේ. ඉතින් මම කලින් වීඩියෝ එකක මේ සම්බන්ධයෙන් පුළුල් පැහැදිලිවීමක් කරා. අද මම ඔබට මේක කියන්න උත්සාහ කරන්නේ එක එක ලග්න වලට මේක බලපාන්නේ කොහොමද කියන එක. මම මේක ඇත්තටම ඉතාම කෙටියෙන් කරන්නේ මොකද ලොකු පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. නමුත් ඒ වුණොත් මේ වීඩියෝ එක බලාපොරොත්තු නොවන තරම් ලොකු එකක් වෙනවා. ඉතින් පළවෙනි එක ගත්තොත් එimhe මේෂ ලග්නය විශ්ව කේන්දරෙත් මේෂ ලග්නනේ. එහෙනම් ඔන්න මතක තියාගන්න මේෂ ලග්නයට මේක කොහොමද බලපාන්නේ කියලා. මේෂ ලග්නෙන් 3 වෙනි සහ 6 වෙනි අධිපතිය තමයි බුධ කියලා කියන්නේ. ඒ වගේම මේෂ ලග්නයේ රැකියා කර්ම ස්ථානාධිපතිය සහ අය ස්ථානාධිපතිය විදිහට සෙනසුරු කියන ග්‍රහයා මීන රාශිගත වෙන්නේ. ඒ වගේම බුධ මීන රාශිගත වෙන්නේ. ඉතින් මතක තියාගන්න මේෂ ලග්න හිමියන් විශේෂයෙන්ම Tamanගේ පෞරුෂත්වය රැකෙන පරිදි කටයුතු කරන්න ඕනේ. මේක අපේ තේරෙන භාෂාවෙන් කිව්වොත් අහ කියන බාල්දි පෙරලා ගන්න එපා. හරිද? ඒ වගේම තමයි අපි මම පොදුවේ ඕගලන්ට මේ මගේ ළඟට එන සේවාදායකෙක්ට කියන දෙයක් තමයි නරිනාවන්න එපා. මැක්කො පොලිෂ් කරන්න එපා. ඉත්තෑවන් යගේ සබන් ගන්න යන්න එපා කියලා. ඇත්තටම මේකෙන් කියවෙන්නේ මොකද්ද? නුසුදුසු පුද්ගලයින්ට ඕනෑවට වඩා උදව් පදව් කරන්න යන්න එපා. ඒගොල්ලෝ ඒකට වටිනාකමක් දෙන්නේ නැහැ. සමහරට ඔබගෙන් උදව් අරගෙන ඔබටම පහර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ අතේ සල්ලි කීයක් හරි තියෙනවා නම් එහෙම ඒවා ඕනට වඩා ණයට මේ පිනට එහෙම නම් දෙන්න යන්න එපා. එතන පිනට නම් දුන්නට කමක් නැහැ. ණයට දෙන්න යන්න එපා. මොකද ඒවා අපව ලැබෙන එක සම්බන්ධව සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම කේන්දරයේ 6 වෙනි කියන්නේ සතුරු රෝග ස්ථානය 6 වෙන්නේ. එතකොට මේ බඩ යටි බඩ එහෙම නැත්නම් කාතාවගේ නම් ගර්භාෂය ආදී කොටස් පෙන්වන්න දැන. ඉතින් වෙලාවට කන බොන දේවල් ගැන සැලකිලිමත් වෙන්නත් ඕන. හරිද? තමන්ගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය ආරෝග්‍ය පරමාලාභ සම්බන්ධව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම 6 වෙනින් කියනෝනේ අපි ඇසුරු කරන සමාජය ගැන. එහෙනම් නොගැලපෙන මිනිසු ඔය කාලේ ඇසුරු කරන්න යන්න එපා. ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම 12 වෙනින් වියදම් පාර්ශවය ගැන තියෙන නිසා මතක තියාගන්න ඕන තමන්ගේ එදිනෙදා වියදම් සම්බන්ධව සැලකිලිමත් වෙන්නත් ඕන. ඒ වගේම මම කිව්වා බුධ කියන්නේ විශ්ව කේන්ද්‍රය නම් 3 වෙනි කේන්ද්‍රයේ 3 වෙනින් කියවෙන ස්නායු පද්ධතිය ගැන. එතකොට මේෂ ලග්නයෙන් 3 වෙනි බුධ කොහොමද ස්නායු පද්ධතිය සම්බන්ධ ග්‍රහයෙක්නේ. එහෙනම් මොකද කරන්න ඕන? තමන්ගේ ස්නායු අසනීප වගේ දේවල් තියෙනවා නම් ඒ සම්බන්ධව තමන්ට යම් සැකයක් තියෙනවා නම් ලෙඩ නැතත් එහෙම සැක වගේ සැක සංකාවක් තියෙනවා මොන්න සුදුසුම කාලේ තමන්ට ඒ සම්බන්ධව හොඳ වෛද්‍ය පරීක්ෂණයකට යන්න. හරිද? ඉතින් ওই ටික ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි සෙනසුරුගේ මීන රාශිය ආගමනය ගත්තොත් එහෙම ඔබගේ රැකියා සමහෝ ආදායම් උත්පාදන කටයුතු වල සම්බන්ධව යම් යම් ප්‍රශ්න ගැටලු නිර්මාණය කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය මම කලින් සඳහන් කරපු කාලය තමයි එහි උපරිම අවධිය. ඒක නිසා ඔබ ටිකක් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබගේ ව්‍යාපාර හෝ රැකියා කටයුතු සහ ඒන් ලබන ආදායම් සම්බන්ධයෙන්. හරිද? ඔන්න මේ මේෂ ලග්න ගැන ඊටාම කෙටි සඳහනක් කරා. ඊට අමතරව ගත්තොත් සමහරක් විට මේෂ ලග්නීයන්ගේ ශාරීරික කොටස් වශයෙන් ගත්තොත් ධන හිස් කෙන්ඩ සහ යටිපතුල් වලලු කර විලුඹ ආශ්‍රිතව අනතුරු හෝ අසනීප ඇති කරන්න පුළුවන්. ඒක නිසා ඔන්න වැඩ කරනකොට එවෙන් පරිස්සමින් හොඳේ. ඊට අමතරව දැනට මට මතක් වෙන්නේ තමන්ගේ අතේ සල්ලි ටික පරිස්සම් කරගන්න කියන එක. ඔන්න මේෂ ලග්නේ කතන්දරේ.
ඉතින් වෘෂභ ලග්නය ගත්තොත් එහෙම වෘෂභ ලග්නේ දෙවැන්නාධිපති සහ පස්වැන්නාධිපතියා තමයි කවුද? බුධ කියලා කියන්නේ. බුධ නීච වෙනවා 11. ඉතින් වෘෂභ ලග්නේ දෙක කියන්නේ කට. කටි මොකද කරන්නේ? කන එකයි කතා කරන එකයි. එහෙනම් අපේ කට පරිසම් කරගන්න ඕන ওই දෙකේදී. මොකද සමහරක් වෙලාවට අපේ කට එහෙම නැත්නම් අපි කටෙන් පිට කරන වචන නිසා අපිට සමහර දේවල් නැති කරගන්න පුළුවන්. ඒ වගේම පස්වැන්නෙන් කියවෙනවා ආදරය, ප්‍රේමය, විවාහය, ලිංගික ආශ්‍රය, සිතේ සතුට, ප්‍රීතිය වගේම ඒ වගේම ඉන්ටෙලිජන්ට් එහෙම නැත්නම් ස්ථානෝචිත ප්‍රඥාව ගැනත් කියවෙනවා. ඒ සම්බන්ධ අධිපතියත් නීච වෙන්නේ මීන රාශියේ. එතකොට මොකද වෙන්නේ? සමහර විට අපි උපකල්පනය කරලා කරන වැඩ වල ප්‍රතිඵල නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ ආදර සම්බන්ධතාවයක් වගේ දෙයක් තියෙනවා නම් ටිකක් පරිස්සම් වෙන්න ඕන. මොකද ඒවා රැකගන්න මේ කාලය තුළ විශේෂයෙන්ම මතවාද, මත ගැටුම් වල ඇති මේ වලට යොමු වෙන්න එපා. ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. ඊට අමතරව ගත්තොත් වෘෂභ ලග්න යෝගකාරකය වන්නේ සෙනසුරු. සෙනසුරු කියන්නේ 11 සැනට ඒ තරම්ම නරක ග්‍රහයෙක් නෙමෙයි. නමුත් 9 සහ 10 අධිපතියා විදියට සෙනසුරු 11 යන කාලය වෘෂභ ලග්නයේ ඒ තරම්ම අපලයක් නොවුවත් මම කලින් සඳහන් කළ පෙබරවාරි මාසයේ 27 වෙනිදා සිට මැයි මාසයේ 18 අතර කාලය තුල වෘෂභ ලග්න හිමියන් විශේෂයෙන් සැලකිලිමත් වෙන ඒ වගේම ජූනි මාසයේ 7 දක්වාම වෘෂභ ලග්න හිමියන්ට මේ අපලකත්වය තියෙනවා. මොකද හේතුව වෘෂභ ලග්නයේ මාරක ග්‍රහය වෙන්නේ කුජ. කුජ කියන ග්‍රහය ඔබේ කේන්ද්‍රයේ තුන්වැන්නේ. එහෙම නැත්නම් උනන්දුව, උත්සාහය, ජවය, වීර, කැපවීම වගේ ස්ථානයන් පෙන්වන තැන්වල කුජ නීච වීමක් වෙනවා. එතකොට අන්න ඒකනින්ද ඔබගේ ප්‍රවේශම විශේෂයි. මොකද ගොරෝන තරමට වැස නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ මොනවා හරි කරලා වියදමක් කරනවා නම් මොනවා හරි ව්‍යාපාරයක් ආරම්භ කරනවා අලුත් දෙයකට හෝ නැත්නම් යම් දෙයක් මිලදී ගන්නෝ එදිනෙදා ඔබේ ජීවිතේ ඕනම කටයුතු ටිකක් ලොකු මුදලක් වියදම් කරනවා නම් ටිකක් පරිස්සමෙන් වියදම් කරන්න. මොකද බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නොලැබී යන්න පුළුවන්. ඊට පස්සේ මිථුන ලග්නය ගත්තොත් එහෙම මම කිව්වා ඔබට ලංකා කේන්ද්‍රය මිථුන ලග්නයට තමයි අදාළ වෙන්නේ. ඉතින් මිථුන ලග්නයේ මේ සන්තෑසී වෙන්නේ මීන රාශිය 10 වෙන්නේ. ඉතින් 10 වෙනි කියන්නේ කර්මස්ථානය. ඉතින් කර්මස්ථානය කියන්නේ තමන්ගේ රැකියාව, ඒ වගේම ආයුෂ පෙන්වන තැන, එදිනදා ජීවිතයේ රැකියාව හෝ ව්‍යාපාරික කටයුතු සම්බන්ධ ස්ථානය, ඒ වගේම තමන්ගේ ලග්නය හරිද සහ හතරවැන්න අධිපතියා විදිහට පෙන්වන ස්ථානයේ කර්මස්ථානය. එතකොට බුධ නීච විලා තියෙන්නේ. ලග්නාධිපතියා සහ හතරවැන්නාධිපතියට බුධ කර්මස්ථානේ නීචලා දිනයි. ඒතර ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඔබේ රැකියාව. ඔබේ රැකියාව සහ ඔබ රැකියාව සම්බන්ධ ස්ථානයේ ඔබට ඇති කරන වූ මානසික පීඩනයන් සම්බන්ධයෙන් ඊට අමතරව ඔබේ ගෙදර දොර පරිසර සම්බන්ධයෙන් ගෙදර දොර සතුට ප්‍රීතිය නිසියාකාරව පවත්වාගෙන යාම ඔබගේ මනසට එන වූ මානසික පීඩනය වගේ දේවල් සම්බන්ධව ටිකක් සැලකිලිමත් වුණොත් හොඳයි. හරිද? ඒ වගේම 10 වෙනි කියන්නේ ධනහිස් දෙක ආශ්‍රිත තැන. ඉතින් ඔබේ ධනහිස් දෙක සම්බන්ධව අනතුරු එහෙම ඇති කරගන්න එපා. මොකද සෙනසුරුගේ සම්බන්ධයක් වුණොත් එහෙම ලීසියෙන් සනීප වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔන්න ඔබට පැහැදිලිම කිව්වා. ඊට අමතරව මිථුන ලග්නෙන් 8 වෙන්න 8 කියන්නේ සාමාන්‍ය කොන්ද තුනටිය මහ බඩවැල මල මාර්ගය ආශ්‍රිත තැන්. ඉතින් මේ අධිපති සෙනසුරු කියන ග්‍රහයා 10 වෙනට ඇවිල්ලා නීච වෙනවා කියන්නේ සාමාන්‍යයට කොන්ද තුනටිය ආශ්‍රිත අසනීප ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ අසනීප වලින් ප්‍රවේශම් වීම ඔබට ඉතාමත්ම වැදගත්. ඉතින් මිථුන ලග්නයේට ඔන්න ඔය කාරණා ටික. ඊට පස්සේ කටක ලග්නය ගත්තොත් සාමාන්‍යයෙන් කටක ලග්නයේ කියන්නේ බුධ කියන්නේ යමටමඩ පාපී ග්‍රහයෙක්. සෙනසුරු කියන්නේ මගේ ජ්‍යොතිෂ අධ්‍යයනය වල හැටියට ගත්තොත් නම් කටක ලග්නයේ පරමහතුරෙක් තමයි සෙනසුරු කියලා කියන්නේ. මොකද හේතුව කටක ලග්නයෙන් 7 වෙනි සහ 8 වෙනි කේන්ද්‍රයක මාර්ග ස්ථාන දෙකක් එකම ග්‍රහයකට හිමි එකම ලග්නය තමයි කටක ලග්නය. මොකද ජ්‍යොතිෂයේ හඳුන්වනවා 7 වෙනි සහ 8 වෙනි කියන මාර්ග ස්ථාන විදිහට. ඉතින් කටක ලග්නයට 7 වෙනි මකර රාශිය, 8 වෙනි කුම්භ රාශිය මේ රාශි දෙක අධිපතියා සෙනසුරා. ඉතින් සෙනසුරු කියන ග්‍රහයා මීන රාශියට ඇවිල්ලා ඒ වගේම බුධ කියන ග්‍රහයා මීන රාශියට එනවා. රවිත් මීන රාශියේ ඉන්නවා. සිකුරුත් මීන රාශියේ ඉන්නවා. ඉතින් මේ මම කලින් කිව්ව ග්‍රහචාරය සම්බන්ධයෙන්. ඒතර මේ කටක ලග්නයේ පමණක් මේකේ පොඩි සුවිශේෂී තත්ත්වයක් තියෙනවා. මොකද මේ ග්‍රහ පිහිටීම් ටික සම්බන්ධ වෙන්නේ 9 වෙන්නේ. 9 වෙනි කියන්නේ පෙර පුණ්‍ය ස්ථානේ. ඉතින් බොහෝ ලග්න වලට ටිකක් තද අපලකාරයක් ඇති කරන මේ පෙබරවාරි මාසයේ 27 වෙනිදා සිට ජූනි මාසයේ 7 වෙනිදා අතර කාලය කටක ලග්න හිමියන්ට මේක තරමක හැබැයි මතක තියාගන්න ඉතා සුළු වශයෙන් හරි අපල ටිකක් අඩුවෙන් බලපාන. මොකද මේ බොහෝ අයගේ මේ ග්‍රහයන්ගේ මීන රාශි ආගමනය කියන්නේ කටක ලග්නයේ පෙර පුණ්‍ය ස්ථාන නිසා.
ඉතින් මේ පෙර පුණ්‍ය ස්ථානයේ ග්‍රහය දුර්වල වුණාම වෙන්නේ මොකක්වත් නෙමෙයි පෙර පින ටික ටිකක් අඩු වෙන්න පුළුවන්. ඉතින් එදිනදා ජීවිතේ අපි කරන කියන වැඩවල ප්‍රතිඵල ඒ ආකාරයෙන්ම නොලැබීමට මේ කටකලක් හිමියන්ට සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න ඔබේ එදිනදා ජීවිතේ වැඩ කටයුතු කරගෙන යනකොට ටිකක් ප්‍රවේශමෙන් වැඩ කරගන්න ඕනවට වඩා සුභවාදීව මේ කාලේ වැඩ කරන්න එපා. අවබෝධයෙන් වැඩ කරන්න කියන පණිවිඩය ඔබට ලබා දෙන්න කැමතියි. ඉතින් ඔන්න කටකලක්නේ ඊට අමතරව ගත්තොත් එහෙම මතක තියාගන්නනේ ඔබගේ කේන්ද්‍රයේ හැටියට ස්නායු දුර්වලතා. මොකද කටකලක්නේ තුන්වැන්න කන්‍යා රාශිය. ඒ නිසා ස්නායු දුර්වලතා. ඊට අමතරව සෙනසුරුගෙන් ගත්තොත් එහෙම 7 සහ 8 7 වෙනි කියන්නේ වකුගඩු මුත්‍රා පද්ධතිය ආශ්‍රිත ස්ථාන. ඔබ වතුර හරියට බොන්න ඕනේ. ඒ වගේම 8 වෙනි කියන්නේ මම කලින් සඳහන් කරා කොන්ද තුනටිය මල මාර්ගය සහ මහා බඩවැල ආශ්‍රිත අසනීප. ඒ වගේ දේවල් වලින් පරිස්සම් ගන්න ඕනේ. ඉතින් පොඩි අවවාදයක් දෙනවා. කටකලක් නෙමෙයි මේ දවස්වල වැඩි බර උස්සන්න යන්න ඕනේ නැහැ. හොඳේ. එහෙම වුණොත් එහෙම ටිකක් ප්‍රශ්න ඉදි කරන්න පුළුවන්. ඊට පස්සේ 12 වෙනි කියන්නේ ධන හිසෙන් පහළ යටිපතුල වලලෝකර විලුඹ ආශ්‍රිත කොටස සහ ඒක ඇසක් පෙන්වන කරන තැනක්. ඒක නිසා මත තියාගන්න ඕනේ. ඒ සම්බන්ධව අසනීප ඇති කරගන්න එපා. ඒ කියන්නේ කැපීම්, තැලීම් වගේ දේවල් නිසා සමහරක් විට නහර වලට පවා බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒක නිසා ඔන්න ශාරීරික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න වෙයි. ඒ වගේම ඔබටත් මම කියන්නේ ඕනකට වඩා උන්ට උදව් කරන්න යෑමෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද මේෂලග්න හිමියන්ට වගේම ඔබටත් සමහරක් වෙලාවට අනුන්ට උදව්පදව් කරන්න ගිහිල්ලා මට්ටු වීමක් ඇති කරන්න පුළුවන්. හරිද? ඒ වගේම ඔබගේ දියුණුව සම්බන්ධයෙන් ඔබ ගන්නා උත්සාහයන් හොඳ අර්ථාන්විත ඒවා වෙන්නත් ඕනේ. මොකද හිතේ ආවේගයට නැත්නම් අපිට එන මොරාල් එකට වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. ඒ ප්‍රතිඵල ඒ ආකාරයෙන්ම ලබා ගන්න බාධා ඇති කරන්න පුළුවන්. ඉතින් මොන ප්‍රධාන ලග්න 4ක් මේෂ, වෘෂභ, මිථුන, කටක කියන ලග්න වලට මේ ඉදිරි කාලයේදී ඇතිවෙන බුධගේ නීච වීම, රවි මීන රාශිගත වීම, සෙනසුරු මීන රාශිගත වීම සහ රාහු 2025 මේ මාසේ 18 දක්වා මීන රාශියේ සිටීමත් කුජ කියන ග්‍රහය 2025 ජූනි මාසේ 7 වෙනිදා වෙනකන් කටක රාශිගත වීම සම්බන්ධයෙන් මම පැහැදිලි කිරීමක් කරා. රයිට්, ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු ඊතුරු ලග්න ටික සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න. එහෙනම් මොන බොහොම ස්තුතියි හැමෝටම.